इश्क करना छोड़ दिया है, छोड़ दिया है। रातों को मैं सोया करता हूँ, सोया करता हूँ। बस तू है मेरी, मैं तुझ में, मेरे पास है जो तेरा है। बादल छोड़ के धरती, चांद से कह के मैं रूह को सौंप दूं। बादल छोड़ के धरती, चांद से कह के मैं रूह को सौंप दूं। तेरा है तुझसे ही जी लूं मैं, तुझसे ही। අද අපි යන්නේ මැලේසියාවේ ෆේමස්ම වගේම ලස්සන කඳු වලින් පිරිච්ච නගරයකට. මේ ඉදුමෙන් පිරිච්ච සීතල හුලං එක වෙනම අත්දැකීමක් ගන්න තමයි අපි අද යන්නේ. ඒක තමයි ගෙන්ටින් අයිලන්ඩ්ස්. මේක තමයි අපි අද නවතින රූම් එක. මේක තමයි අපේ රූම් එකට පේන view එක. මේ දුමත් එක්ක හරිම ලස්සන view එකක් තමයි අපිට තිබුණේ. ලාව හවස 4ට විතර ඇති. අපි දැන් මේ යන්න හදන්නේ කේබල් කාර් එක්ස්පීරියන්ස් එක ගන්න. ඒක ඇත්තටම මාර එක්සයිටිං එක්ස්පීරියන්ස් එකක්. අපි හරිම ආසාවෙන් තමයි එහෙ ගියේ. අර ඈත පේන තැනට තමයි අපි දැන් මේ යන්නේ. මෙතන ඔක්කොම වගේ තියෙන ප්‍රීමියම් අවුට්ලට්ස් මේ ටික පව් කරගෙන තමයි අපි දැන් මේ උඩට යන්නේ. මැලේසියාවට ට්‍රැවල් කරන්න යන ගොඩක් අය අතර මෙතන නම් ගොඩක් ප්‍රසිද්ධ තැනක්. මෙන්න මේ තියෙන කේබල් කාර් වල තමයි අපි දැන් යන්න හදන්නේ. ගෙන්ටින් අයිලන්ඩ් යන ගමනේ ගොඩක්ම එක්සයිටිං අත්දැකීම තමයි මේ කේබල් කාර් රයිඩ් එක. ගෙන්ටින් අයිලන්ඩ් වල කේබල් කාර් රයිඩ් එක තමයි අපේ ට්‍රිප් එකේ ගොඩක් ත්‍රිලිංගම අත්දැකීම උනේ. මීදුමෙන් වැටුණු කඳු වලින් පියාඹනවා වගේ තමයි අපිට දැනුනේ. කැබින් එකෙන් උඩට යනකොට පේන්නේ ලොකු ඝන වනාන්තරයක් සහ ලොකු කඳු. වෙදර් එක හොඳ වෙලාවක නම් කඳු මුදුනේ ඉඳන් ටවුන් එකත් හොඳට බලන්න පුළුවන්. අපි ගියපු වෙලාවේ වැස්ස වගේ තිබුණ නිසා එහෙම ලොකුවට අපිට පේනුනේ නෑ. රයිඩ් එක තියෙන ස්කයි වර්ල්ඩ් තීම් පාක් එකට. හැබැයි අපිට මේ චයිනීස් ටෙම්පල් එක බලන්න යන්න මෙතන බහින්න පුළුවන්.
මේ විදියට ටිකක් ඇතුළට යන්න ඕනේ ටෙම්පල් එකට. දෙපැත්තත් හරිම ලස්සනට හදලා තිබුණ ෆොටෝ බූත් එක්කම අපි යන මේ පාරයි තව උඩින් පේන පාරෙනුත් යන්න පුළුවන්. කඳු මුදුනක තියෙන මේ චයිනීස් ටෙම්පල් එක නීදුවෙන් වටේ වෙලා හැම වෙලේම හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. මෙතන මේ වටේටම පේන්නේ කෙන්ටින් කඳු ටික. ඒ ටික හැම වෙලේම නීදුවෙන් වටේ වෙලා වගේ තමයි තියෙන්නේ. අපි ගියපු වෙලාවේ වහින්න වගේ තිබුණ නිසා කඳු ටික ඔක්කොම වැහිලා තමයි තිබුණේ. මේ පන්සල හදලා තියෙන්නේ 1975 චයිනීස් භික්ෂූන් වහන්සේ කෙනෙක්. මෙතන ඉඳන් බැලුවම ගෙන්ටින් කඳුව ලස්සන පැනරෝමා view එකක් බලන්න පුළුවන් අපිට. මෙතෙන්ට ගියොත් අපිට බලන්න පුළුවන් උස පගෝඩා කුළුණ බුද්ධ ප්‍රතිමා සහ චයිනීස් ආකිටෙක්චර්ස්. අපි එතන ඉති හොඳටම වහින්න පටන් ගත්තා. ඒ වගේ කඳු මුදුනක සීතලම සීතලේ ඒ වගේ වැස්සක එක්ස්පීරියන්ස් එකක් ගත්තී. ඒක වෙනම අත්දැකීමක් අපිට එදා. අපේ චූටි බබා ඉඳපු නිසා තමයි අපි චුට්ටක් බයෙන් හිටියේ යා ලෙඩ වෙයි කියලා. වැස්සෙම අපි දැන් ආයෙ යන්න හදන්නේ කෙන්ටින් අයිලන්ඩ් වල මේන් ස්ටේෂන් එකට. ඒ තමයි ස්කයි ඇවනියු shopping mall එක. මේකේ තීම් පාක්, shopping malls, restaurants, එතකොට games වගේ ගොඩක් දේවල් තියෙනවා. family trip එකකට නම් perfect place එකක් තමයි මේක. පේනවනේ ලස්සන interior design එකක් තමයි ඒකේ තිබුණේ. පාක් එකේ ඩිසයින් එක movie style theme zone වලට බෙදාගෙන තිබුණ නිසා හරිම ලස්සනට වෙන වෙනම decoration කරලා තිබුණා. ඇතුළට ගියාම වෙනම ලෝකයකට ඇතුළු වුණා වගේ ෆීලිං එකක් තමයි දැනුනේ. අපි යද්දී හවස 7 විතර වෙලා. එතකොට ලස්සන ලයිට් කලර් මැජිකල් ඇට්මොස්ෆියර් එකක් තමයි එතන තිබුණේ. හරිම ලස්සනයි.
අපි ගියපු දවස්වල ඒ චයිනීස් නිව් ඉයර් ඒ නිසා චයිනීස් ඩෙකරේෂන් ගොඩාක් තිබුණ වෙනම පැත්තක. මෙහි ඉන්න අය නම් දන්න ඇති හැම shopping mall එකක්ම වගේ මෙහි තියෙන හැම ෆන්ක්ෂන් එකකටම අදාළ විදිහට ඩෙකරේට් කරනවා. ඒක එයාලා අනිවාර්යයෙන්ම වගේ කරන දෙයක්. මෙහි ඩෙකරේෂන් නම් මාර ලස්සනයි. අපි එද්දි ගොඩක් රෑ වුණා. මේ කේබල් කාර් සිස්ටම් එක තියෙන රෑ 11 වෙනකන් විතරයි. අපි එද්දි 10 වගේ වුණා. ඒ වෙලාවේ හොඳටම වහිනවා එළියේ. හැබැයි මෙහි රෑට වැස්සත් එක්ක ඒක වෙනමම ෆීලිං එකක්. මාර ලස්සනයි. මේ තුමත් එක්ක කන්දක් උඩ ඉද්දී ඊයේත් අපි ආපු ගමන් එහෙම ඇවිදින්න ගියපු නිසා අපිට මෙහෙ චුට්ටක්වත් බලන්න බැරි වුණා හොටෙල් එක. දැන් අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට යන්න. අපි ගියේ හොලිඩේ එකක නිසා හොටෙල් එකේ ගොඩක් කට්ටිය හිටියා. ඒ නිසා බ්‍රෙක්ෆාස්ට් එක තිබ්බේ බුෆේ එකක්. රික්වෙස්ට් එකත් අරගෙන හොටෙල් එකේ චුට්ටක් ඇවිදලා අපි ආයේ රූම් එකට ආවා යන්න ලේස්ති වෙන්න.
මොකද අපිට බස් එක තිබුණේ ආපහු දවල් 1ට. අපිට තව බඩු වගේක් ගන්න තිබ්බ නිසා අපි චුට්ටක් කලින් චෙක් අවුට් වුණා. දැන් බයි කියන්නේ. බයි අපි නනවා. බයි බයි. අපි නන බයි. අපි දැන් මේ ඇවිත් ෂෝස් බලන්න. මේ ෂෝස් එකත් අරගෙන අපි ගමන ඉවර කරාගේ ආයෙත් මේ වගේ ලස්සන මොහොතක හොරක් එකතු කරගෙන